Hello YouTube යාළුවෝ. අපි අද ඇවිල්ලා ඉන්නේ ඇඩිලේඩ් ෆ්‍රින්ජ් එකට. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ඇඩිලේඩ් ෆ්‍රින්ජ් එකේ මොනවාද තියෙන්නේ කියලා. So come let's අපිත් එක්ක යමු මේ බලන්න එහෙනම්. So guys අපි මේ තාම ඇවිදන් යන ගමන් ඇඩිලේඩ් ෆ්‍රින්ජ් එකට. So ඇත්තටම ඇඩිලේඩ් ෆ්‍රින්ජ් එක කියන්නේ ලොකුම ආර්ට්ස් ෆෙස්ටිවල් එකක් සදර්න් හෙමිස්ෆියර් එකේම. ඇත්තටම ඇඩිලේඩ් ෆ්‍රින්ජ් එක රෑන්ක් කරලා තියෙනවා ඒගොල්ලෝ සෙකන්ඩ් ලාර්ජස්ට් ඇනුවල් ආර්ට්ස් ෆෙස්ටිවල් එක කියලා. මේක හැම අවුරුද්දම තියෙන ආර්ට්ස් ෆෙස්ටිවල් එකක් ඇඩිලේඩ් ෆ්‍රින්ජ් කියන්නේ. මේකට ගොඩාක් කට්ටිය ඩිෆරන්ට් ස්ටේට්ස් වලින් ඉන්ටර් ස්ටේට්ස් වලින් එතකොට ඉන්ටර්නැෂනලි තොර පර්ෆෝම් කරන කට්ටියත් ගොඩක් ඉන්ටර්නැෂනලි එන ඉවෙන්ට් එකක්. ඔයගලන්ට පේනවා ඇති දැන් ඊළඟට මේ වීඩියෝ එකේ කොච්චර සෙනගක් ඇවිල්ලා එන්නද. ඇත්තරම අද වීකෙන්ඩ් එකක්. අද වීකෙන්ඩ් එකක්. ඉතින් ඒක හින්දා වීකෙන්ඩ් එකේ ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. මේ ගොඩක් ෆ්‍රී වෙලා. ඉතින් ඒකයි. එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා ඉන්නේ. අර පැත්තේ තියෙන ගාඩන් එක, මේ පැත්තේ තියෙන ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා guys ග්ලට්නි එක. ඒත් එක්කම මේ හරිය බොක්ස් ඔෆිස් එක තියෙන්නේ. මෙතන තමයි ගොඩක් ඇක්සස් පාසස් අරගෙන ඔයගොල්ලන්ට ඉන්ෆර්මේෂන් දැනගන්න ඕන නම් අන්න රයිට්. තාර කිව්වා වගේ ටිකට්ස් ඔක්කොම ගැන දැනගන්න ඕන නම් මෙතන තමයි තියෙන්නේ. හැබැයි මේ දෙකට එන්ට්‍රන්ස් ෆ්‍රී. ෂෝස් වලට තමයි ටිකට්ස් ගන්න ඕනේ. ඒක තාර කිව්වා වගේ ගොඩක් ඇත්තටම ග්ලට්නි එකටයි ගාඩන් එකටයි එන්ට්‍රන්සස් ෆ්‍රී. දැන් මෙතන තියෙන ෂෝස් දැන් ඔයගොල්ලන්ට ඉස්සරහා වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන ඔය ගොඩක් කට්ටිය ෂෝස් කරනවා. ඒ ෂෝස් වලට අපිට ඕන නම් ටිප් කරන්න පුළුවන්, නැතුව ඉන්නත් පුළුවන්. ඉතින් it's all up to us. මේ බෝඩ් එකේ තියෙන්නේ අද දවසේ තියෙන ෂෝස් ටික. ඔයගලන්ට බෝඩ් එක බලලා ෂෝස් බලන්න යන්න පුළුවන්. සෝල්ඩ් අවුට් වුණාම ඒකත් ගහලා තියෙනවා. So it's a good information. Okay guys, so අපි දැන් ග්ලට්නි එකට එන්ටර් වෙන්න හදන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ග්ලට්නි එකේ කොච්චර සෙනගද කියලා. මේ තාරත් වීඩියෝ එකක් ගන්න ගමන්. ඇඩිලේඩ් වල ගොඩක් ජනගහනය ෆ්‍රින්ජ් එකට ඇවිල්ලා ඉන්නවා. පේනවනේ පොලිම. ඔයගලන්ට දැන් පේන ඇති ස්ටෝල් එකක් තියෙනවා කැරමලයිස් ආමන්ඩ්ස් ඇන්ඩ් පීනට්ස් තියෙන. ඒගොල්ලෝ අපිට සාම්පල්ස් ඔෆර් කරා එදා. ඒවන්ට අපි නම් try කරේ නැහැ. ඊළඟ ස්ටෝල් එක ලෙමනේඩ් තියෙන්නේ. අපි කියපු දවසේ ඉතාමත් රස්නි දවසක්. ඒකින්ද මේ ස්ටෝල් එක එදා නම් ideal. දැන් පේනවා කේක් බොයි කියන ස්ටෝල් එක. ඒක ඩෝනට් ඇන්ඩ් ඩෙසර්ට් ෂොප් එකක්.
අපි නම් එදා try කරේ නැහැ. හැබැයි මං අහලා තියෙනවා ඒකේ donuts හරිම රහයි කියලා. මේ ස්ටෝල් එක 48 flavors කියන ice cream shop එකෙන් දාලා තිබ්බේ. ඒ වගේම ඔයගලන්ට බලා ගන්න පුළුවන් හෙනා ආටිස්ලා හෙනා designs දැම්මා එතන. So it was like $20 or $10, so it was very cheap. ඊට පස්සේ මට බබල් ටී බොන්න ආසාවක් ආවා and අපි ගත්තා ඔරිජිනල් බබල් ටී එකක්. ඒක ඇත්තම කිව්වොත් එච්චර රස නැහැ. So for the time it was okay. Thank you. කොහොමද හිනාව බබල් ටී එක හම්බුනාට පස්සේ? අද ඇඩිලේඩ් වල හරිම රස්නේ දවසක්. ඔව් අද ඇත්තටම 40 degrees වලට වඩා ගිහිල්ලා තියෙනවා. අද highest ම ගියා 42. මේ දැනුත් බලද්දි තියෙනවා බලමු රස්නේ 31. ඔව් 31 degrees කියලා තමයි පෙන්නන්නේ. 31 degrees කියලා පෙන්නන්නේ. ඉතින් ගොඩක්ම රස්නේ දවසක්. මොකද මෙහි මේ humidity එකත් හරිම අඩුයි. නෑ ඔව් මම පස්සේ බලනවා. humidity එකත් හරිම අඩුයි. ඉතින් ඒක හින්දා ගොඩක් dry. ඉතින් heat එක වැඩි වෙන්න ගොඩක් dry වෙනවා. ඒතකොට ගොඩක් අපහසුයි. මේ දාඩිය දානත් වැඩි ඇඟ ඇලෙනවා වගේ. ඉතින් ඒ වුණාට හැබැයි ඒත් ලස්සනයි. ඕගොල්ලන්ට පේනවා ඇති ගොඩක් මිනිස්සු කොච්චර රස්නේ දවසක් වුණාට ඔක්කොම ෆැමිලිස් වලින් ඇවිල්ලා අපි වගේම ගොඩක් එන්ජොයි කරන්න, ෂෝස් බලන්න, කන්න ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. දැන් හරිම ලස්සන ඉවෙන්ට් එකක්. තියේටර් කියන එකේ එක ඉවෙන්ට්ස් තියෙනවා, comedy shows, short dramas. මට මතක නෑ එදා තිබ්බේ මොකක්ද කියලා, but I'm pretty sure it's something interesting. මේ හරිය නම් ගොඩක් කට්ටිය අඩුයි. මේ කෑම ටෙන්ට් එකක් තමයි තියෙන්නේ. මම හිතන්නේ මෙතන පොඩ්ඩක් හයිප් එක අඩුයි. අතන තමයි ගොඩක්ම හයිප් එක ඉන්නේ. That's so good. මේක ගොඩක් ෆේමස් ඩෝනට් ෂොප් එකක් සවුත් ඔස්ට්‍රේලියාව වල. මේකේ තියෙනවා මොෂි ඩෝනට් එකක් which is very tasty. තව ඔයගලන්ට පේනවා ඒෂියන් ෆුඩ් තියෙන ස්ටෝල්ස්. ඒ වගේම තව ඉස්සරහට ගියාම ඔයගලන්ට මං හිතන්නේ ගෑන් කියන ෂොප් එක බලා ගන්න පුළුවන්. ඒකෙත් කැම රසයි. So මේ හරියට තව කෑම කඩවල් සෙට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ගෑස් ස්ටේෂන් කියලා එකකුත් තියෙනවා.
බවබංසුත් හරිම රහයි. ඔව් අපි මේ කලින් කලින් පාර try කරලා තියෙනවා මේකම කඩෙන් බාව ප්ලස් කියලා මුන්ගේ බාව බන්ස් නම් සුපිරියයි. අපි ගත්තේ කොරියන් ෆ්‍රයිඩ් චිකන්. ඔව්. ඒක හින්දා පට්ට Sorry, you took one photo. අපි ගිය සතිය ඇවිල්ලා මෙතනින් කෑවා චිකන් ඒබී එක. ඔව් චිකන් AB එකක් ගොඩක් ඇඩිලේඩ් වල කියන්නේ චිකන් AB කියලා ඊට පස්සේ මෙල්බර්න් කට්ටිය කියන HSP කියලා මේගොල්ලෝගේ AB එකත් not bad value for the money හැබැයි අපි කාපු ස්පොට් එක තමයි ලස්සන ස්පොට් එක ඉතින් දැන් ඉස්සරහට යන්නේ පේනවනේ සෙනග අද වීකෙන්ඩ් එකක් නයිට් එකක් හින්දා ෆුල් හැපනින් මොකද මේ සිටි එකේ ඉතින් ගොඩක් ක්ලබ්ස් උත් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ගොඩක් කට්ටිය නටනට ෆුල් ආතල්ලයක් ගන්න විදිය අපි මේ හරිය තමයි එදා කෑවේ මෙතන පොඩි නිකන් පොන්ඩ් එකක් වගේ එකක් තියෙනවා මේගොල්ලෝ ලස්සන ලයිට් දාලා තියෙනවා බැටරි ඔපරේටඩ් आपने ले करता मजा भैया वो है alright අපි දැන් ග්ලට්නි එක ඉවර කරලා ඊළඟට තාර අපි කොහෙද යන්නේ ගන්න එකට ගන්න බලන්න පුළුවන් මේ පාරවල් ඔක්කොම වහලා තියෙන මේකට. ඇඩ්ලේඩ් ෆ්‍රින්ජ් එකට මේ පාර තනිකර වහලා ඔතනත් ෂෝස් යනවා එතනින් එහාටත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පාරවල් වහලා ෆුල් නයිට් ලයිෆ් එක ඕපන් කරලා තියෙනවා. So guys අපිට අලුත් අප්ඩේට් එකක් දැනගන්න පුළුවන් වුණා ගාඩන් එකේ ඇතුලේ රෙකෝඩ් කරන්න බෑ කියලා. So මේක ඇතුලේ රෙකෝඩ් කරනවා නම් ස්පෙෂල් පර්මිෂන්ස් ගන්න ඕනේ කියලා කිව්වා අපිට එන්ට්‍රන්ස් එකේ. මොබයිල් එකෙන් ඒක රෙකෝඩ් කරන් දෙනවා කිව්වා. මොබයිල් එකෙන් රෙකෝඩ් කරන් දෙනවා කිව්වා. හැබැයි කිසිම performances or record කරලා publish කරන්න බෑ කියලා කිව්වා. ඉනි public use එකට. ඉතින් ඒකෙන්ද too bad. මෙතෙන්ට කියන්නේ රන්ඩල් ස්ට්‍රීට් ටෙරස් එක කියලා. මේකෙත් මේ පාරත් වහලා තියෙන්නේ. ඉතින් මෙතනත් ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා, ක්ලබ්ස් තියෙනවා, පබ්ස් තියෙනවා. ඊට පස්සේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා. මේ ස්ට්‍රීට් එකේ නැති එකක් නෑ. So one of the most busiest streets for Adelaide, Friday or Saturday nights.
ඇතුළට පොඩ්ඩක් පොදයක් වගේ ආවා. ඉතින් ඒක හින්දා අපි ආවා සෙන්චුරෝස් එකට. ඔයගොල්ලන්ට මෙතන QR කෝඩ් එක ස්කෑන් කරලත් ඕඩර් කරන්න පුළුවන්. ඒගොල්ලන් ටේබල් එකටම ගෙනල්ලා සර්ව් කරනවා. ගයිස් ඔයගොල්ලන් අපිත් එක්ක ඇඩ්ලේඩ් ෆ්‍රින්ජ් බැලුවට ස්තුතිවන්ත වෙනවා. අපි හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඔයගොල්ලන් එන්ජොයි කරා නම් අපේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා ලයික් එකක් දාන්න. එහෙනම් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙනවා. එහෙනම් see you.